කෙනෙක් මගෙන් අහලා තිබුණා මේ ડોක්ටර් කෙනෙක්ද කියලා බෙහෙත් දෙන්න. සෙටාෆිල් ඕන සෙටාෆිල් ඇවිල්ලා තියෙන්නේ ලිමිටඩ් ස්ටොක් එකක්. කොරියන් වර්ෂන් එක. මේ තියෙන්නේ කැනඩා වර්ෂන් එක. මේ තියෙනනේ වෙනස පේනවනේ. ඉතින් බොක්ස් එකෙත් පොඩි වෙනසක් තියෙනවා. හැබැයි ෆෝමියුලා එක ඕල්මෝස්ට් සේම්. ඔයාට ඕන කරන්නේ කැනඩා වර්ෂන් එක නම් ඔයාට කැනඩා වර්ෂන් එක ගන්න පුළුවන්. ස්කින් එක හෙල්දි විදියට බ්‍රයිට් කරගන්න බය නැතුව ගන්න පුළුවන් ක්‍රීම් ගොඩක් මේ මාකට් එකට දීලා නැහැ. නයිසිනමයිඩ්, විටමින් C ඒ වගේ දේවල් වලින් තමයි අපි ස්කින් එක බ්‍රයිට් කරගන්න හරිද අපිට තියෙන උමනාව සපුර ගන්න. හැබැයි සෙටාෆිල් එකෙන් තමයි ඇත්තටම අපිට මේ විදියට ගන්න පුළුවන් ස්කින් බ්‍රයිට්නින් රේන්ජ් එකක්ම ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඔන්න කොරියා, කැනඩා මේ වර්ෂන්ස් දෙකෙන්ම අපින් ගන්න පුළුවන්. බොහොම ලිමිටඩ් ස්ටොක් එකක් තියෙන. ඉතින් අපේ ස්ටොක් එකේ තියෙන අවైలබිලිටි එක අනුව ඔයාලා දාන ඕඩර් එකට ඔයාලට ප්‍රොඩක්ට් එක මිලදී ගන්න පුළුවන්. ප්‍රයිස් එකේ පොඩි වෙනසක් තියෙනවා. ඒක ඔයාලට මැසේජ් එකක් දැම්මම දැනගන්න පුළුවන් වෙයි. සෙටාෆිල් එකේ අපි ගාව ක්ලෙන්සර්ස් කීපයක්ම ඇවිල්ලා තියෙනවා මේ පාර. මම මේ ගැන 1 by 1 කතා කරන්න යන්නේ නැහැ. මැසේජ් එකක් දැම්මම ඔයාලට දැනගන්න පුළුවන්. හොඳද? අමතරව මෙන්න මේ පුංචි ඒවා ජෙනරල් ස්කින් ක්ලෙන්සර්ස් තමයි පොඩි ඒවා ඇවිල්ලා තියෙන්නේ. අපි ගාව තව තිබුණා. මෙතෙන් තව තියෙනවා. ඔයිලි ස්කින් ක්ලෙන්සර්ස් මේවත් අපි කලින් ඇවිල්ලා ස්ටොක් එකේ තියෙන දේවල්. ඉතින් ක්ලෙන්සර්ස් සහ මිනි මොයිස්චරයිසර්ස් උත් ඇවිල්ලා තියෙනවද දන්නේ නැහැ. ඇවිල්ලා තියෙනවා නම් මම මේ ටික එකිනෙක දැන් කියවන්නේ. මෙන්න මේක තමයි සයිස් එක. ගොඩාක් අඩු ප්‍රයිස් එකකට බොහොම සාධාරණ ප්‍රයිස් එකකට ඔයගලන්ට ගන්න පුළුවන්. try කරන්න කොහොමද මේක ඔයාගේ ස්කින් එකට රියැක්ට් කරන්න කියලා. හැබැයි ගොඩක් වෙලාවට ඉතින් මේ වගේ දේවල් රියැක්ට් කරන අර කෙමිකල් ප්‍රශ්න හින්දා කියන්නේ ඉන්ග්‍රීඩියන්ට් වලින් එන ප්‍රශ්න හින්දා රියැක්ට් කරන බොහොම අඩුයි ඉතින්. මේක ඩර්මටොලොජිස්ට්ලා පවා සජෙස්ට් කරන ප්‍රොඩක්ට් එකක් නේ. ඔයගලන්ට ප්‍රිස්ක්‍රයිබ් කරන උනත් ප්‍රොඩක්ට් එකක් නේ. ඉතින් ඒනට මේව බෙහෙත් නෙමෙයි. හොඳද මේ කෙනෙක් මගෙන් අහලා තිබුණා මේ ડોක්ටර් කෙනෙක්ද කියලා බෙහෙත් දෙන්න. මම ડોක්ටර් කෙනෙක් නෙමෙයි. මම ඩර්මටොලොජිස්ට් කෙනෙකුත් නෙමෙයි. හැබැයි ස්කින් කෙයාර් සම්බන්ධව දැනටත් අධ්‍යාපනය හදාරන ඕවර් ද කවුන්ටර් ප්‍රොඩක්ට් එකක් කෙනෙක්ට සජෙස්ට් කරන්න පුළුවන් තරමේ දැනුමක් දැනටත් ලබා ගන්න සහ ලබාගත්ත සහ දැනටත් ලබා ගනිමින් පවතින කෙනෙක්. ඉතින් ඒ නිසා මේ ප්‍රොඩක්ට්ස් වල තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ඇනලයිස් කරන්න, මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන කතා කරන්න සහ ඔයාලට තියෙන ස්කින් කෙයාර් ඉෂුව එකක් සම්බන්ධයෙන් ප්‍රොඩක්ට් එකක් සජෙස්ට් කරන්න. එහෙම නැත්නම් ඔයාලා ડોක්ටර් කෙනෙක් ගාවට යන්න ඕන නම් ડોක්ටර් කෙනෙක් ගාවටම යන්න කියලා කියන්න පුළුවන් අවබෝධයක් මට තියෙනවා. හරිනේ, ඒකත් එහෙම කිව්වා. මේ තියෙන ඇවිනෝ බේබි එකේ සෙන්සිටිව් ස්කින් එකට හදලා තියෙන ප්‍රොඩක්ට් එකක්. සන්ස්ක්‍රීන් එක ඇවිනෝ බේබි සන්ස්ක්‍රීන්. මේවා 1 by 1 කියන්නේ ඔයාලා මේ මැසේජ් එකක් දාලා අහගන්න. මොකද මේ ගොඩාක් තියෙනවනේ ඒවා වල ඇවිල්ලා. ඒකට මට 1 by 1 දැන් කියවන එක වැඩක් නෑ. ඔයාලට බෝරින් වෙනවා. මගෙන් අපෙන් ඇහුවා කිඩ්ස් සන්ස්ක්‍රීන් බනානා බෝට් එන්නේ නැද්ද? බනානා බෝට් එන්නේ නැද්ද නේද? කොච්චර කාලෙ ඉඳන් අහලා තියෙනවද? මොකද අපිට මේකක් එන දවසක් කියන්න බැරුව හිටියේ. මේ ස්ටොක් එක එන දවස. ඔන්න ඇවිල්ලා තියෙනවා බනානා බෝට් එකේ මේ ප්‍රොඩක්ට් වෙරයිටිස් දෙකක් අපි ගෙනලා තියෙනවා. එකක් මට මතක විදිහට non greasy water based sunscreen එක, අනිත් එක invisible sunscreen එකක් කියලා කියනවා. මේකත් හැබැයි oily නැහැ. මේක මම use කරා. මම use කරපු clip kid sunscreen මේක මමත් use කරා. මොකද මේක water resistant for 80 minutes. ස්විමින් කරන්න යන බබාලා ඉන්නවනම් මේ දෙකම water resistant. හරිද? 80 minutes. අය නැතුව ගන්න පුළුවන්. අනබෝට් sunscreen ගැන මං හිතන්නේ මේ කතා කරන්න දෙයක් නැහැ. මේ සමහර ඒවා මෙහෙම අලවල එහෙම එනවා. සමහර ඒවා එහෙම එන්නේ නැහැ. ඒක ඉතින් එහෙම තමයි. හරිනේ, ඒක එහෙමයි. Aveeno baby kids තව ජෙල් ක්‍රීම් එකක් තියෙනවා. probiotic. ගොඩාක් sensitive skin එකක් තියෙනවා නම් බබාලට කොහොම sensitive skin එකක් තියෙන්නේ. හැබැයි හැමදේම ගන්න බැරි නම් ගොඩක් බබාට ගන්න ක්‍රීම් එක ගැන කන්සර්න් අම්මලා ඉන්නවා නම් වෙන ඕට් ලෝෂන් එකක් තියෙනවා. ඕට් මීල් ලෝෂන් එකක්. මේක ගොඩක් හොඳ මේ ප්‍රොඩක්ට් එකක් ඇත්තටම. මේක මම මේ ගැන පෞද්ගලිකව දන්නවා. ඒක මාරම හොඳයි මේක. මේ හැබැයි ගොඩක් ස්ටොක් නැහැ ඇවිල්ලා. ඇවිනෝ එකේ මේ ඕට් මීල් බොඩි වොෂ් එකක් තියෙනවා, බොඩි බාත් එක තියෙනවා, ක්‍රීම් එක තියෙනවා. ඒ ඔක්කොම මාරම හොඳයි. ඕක තමයි ස්ටොක් එක. ඉතින් මේ ප්‍රොඩක්ට්ස් එක්ක ඔන්න ඔයාලට පුළුවන් අපිට මැසේජ් එකක් දාන්න. මේ තියෙන වෙබ්සයිට් එකේ ඩීටේල්ස් මම වෙබ්සයිට් එක මෙතනින් දාන්නම්. මෙතන තියෙනවා නම්බර්ස් වලට මැසේජ් කරලා රිප්ලයිස් නැත්තම් රිප්ලයි පරක් වුණා යන්න වෙබ්සයිට් එකට. ප්‍රොඩක්ට්ස් ටික තියෙනවා. ඔයාලගේ ඕඩර් එක ප්ලේස් කරලා ගන්න. කොකෝමින්ට් පේමන්ට් ඔප්ෂන්ස් උත් තියෙනවා. හැබැයි ප්‍රොඩක්ට් එක ගැන වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් ඔයාට තියෙන ස්කින් කන්සර්න් එකකට, ඔයාට තියෙන කන්සර්න් එකකට, ඔයාට තියෙන කන්ඩිෂන් එකකට හොඳම දේ මොකක්ද කියලා දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දාලා රිප්ලයි එක එනකන් ඉන්න වෙනවා. හරිනේ, ඉතින් ගිහිල්ලා එන්නම් එහෙනම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.